මේ තියෙන්නේ එයාගේ හෙළුව, මේ තියෙන්නේ එයාගේ ප්‍රകൃතිය, මේ තියෙන්නේ එයාගේ මූලය. හැමේදී අපි කියන්නේ ලොප් කියලා කට්ටෙවත් කපනව කියන එක. දකුන් දන ඌ දන අත උයන්න කැපහරි. ඔන්න කතන්දරේ ආගන්න. සංදිවන පද දෙකේ මුල් පදයේ අග ඇති ස්වරය ලොප් කොට ඉතිරිවන පල්ව්‍යංජනය පසුපදයේ මුල ඇති ස්වරය කරා පැමිණීම පූර්වත් ස්වරයි. ඔන්න පෙර පදය මෙන්න පසුපදය. පෙර පදයේ අග ඇති ස්වරය එළියට ගත්තා. එයාව ලොප් කරා. ඉතුරු වෙච්ච මෙන්න මෙයයි තන ඉන්න ස්වරයයි එකට එකතු කරනවා කියන එක තමයි අයිඩියා එක. ලස්සනට කියලා දෙනම හොඳට බලා ගන්න මොකක්ද මෙන්න කතන්දරේ. දකුණු දන අත විසන්ධිය. මෙන්න තියනවා පෙර පදයේ අග අකුර. මෙන්න තියනවා පසු පදයේ මුල අකුර. පෙර පදයේ අග අකුරේ ඇති ස්වරය එළියට ගන්න ඕන. පෙර පදයේ අග අකුරේ තියෙන්නේ මොකක්ද? පෙර පදයේ අග අකුර ව්‍යංජනයක් සහිත ස්වරයක් වෙන්න ඕනේ. එහෙනම් මෙන්න ස්ටෙප් නම්බර් 1 දකුන් නූ කරන්න නම් එයා හැමතිස්සෙම හල් වෙන්න ඕන. මෙයාගේ නූ ගැලවුවට පස්සේ ඔන්න මේ තියෙන්නේ එයාගේ හෙළුව, මේ තියෙන්නේ එයාගේ ප්‍රകൃතිය, මේ තියෙන්නේ එයාගේ මූලය. හැමතිස්සෙම මෙන්න මේ විදියට හල් වෙන්න ඕන. මොකක් වෙන්න ඕනද පුතා? හල් වෙන්න ඕන. එයාගේ ඇතුලේ තිබිච්ච මෙන්න මේ උයන්න ගත්ත එළියට අරගෙන ඉවර වෙලා අර පස්සේ තියෙන ප්ලස් ලකුණ දැම්ම ඒ විදිහටම අත කියලා ගත්තා. එහෙනම් ඔන්න පියවර නම්බර් 2 එකේ මොකද වෙන්නේ පුතා? එළියට ගත්තා මොකද්ද? පෙර පදයේ අග තියෙන ස්වරය අරගෙන ඉවර වෙලා ආයෙත් ඒක ලියනවා. තුන්වෙනි ස්ටෙප් එකට එනකොට පුතා මෙන්න මේ එළියට ගත්ත උයන්න අපි මෙහෙම ලොප් කරනවා. සිංහලයේදී අපි කියන්නේ ලොප් කියලා කට්ටෙවත් කපනව කියන එක. දකුන් දන ඌ දන අත උයන්න කැපුවා. ඉතුරු උනේ මොකක්ද? දකුන් දන අත නේද? අන්න ඒ ඉතුරු වෙච්ච මෙන්න මේ කියන පෙර පදයේ අග තියෙන අර හල් වෙච්ච නයන්නයි පසු පදයේ මුල තියෙන මෙන්න මේ ස්වරයයි දෙක එකට එකතු කරනවා. මේ දෙක හදනවා කොහොමද? දකුණත. පැහැදිලිද? ඔන්න මෙයා විසන්ධිය. මෙයාට අපි කියනවා මොකද්ද? ඔන්න අර සූත්‍රය මෙතෙන්ට දාලා එළියට ගත්තා. හරිනේ. ඒ සූත්‍රය. ඒ කියන්නේ තරලව තේරෙන්නේ කිව්වොත් මොකද්ද? පෙර පදයේ අග ඇති පේනවනේ. අග ඇති ස්වර අකුර ස්වරය එළියට ගැනීම. හරිනේ. එළියට ගැනීම. ඔන්න ඊළඟ පියවරේ එම ස්වරය ලොප් කිරීම. ඔන්න ලොප් කරා එම ස්වරය. ඊට පස්සේ ඉතිරි වූ පද දෙක එකට එකතු කිරීම. ඊට පස්සේ සංධිය පූර්වත් ස්වර ලෝප සංධිය. කතන්දරේ තේරිච්චය අත උස්සන්. කතන්දරේ තේරිච්චය